ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලා හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු වටිනා අවස්ථාවක් ගැන කියන්නයි අද මම මේ වීඩියෝ එකෙන් සූදානම් වෙන්නේ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක බැංකු පුහුණුලාභී බැංකින් ට්‍රේනී තනතුර සඳහා දැන් අලුතින්ම බඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් පාසල් අධ්‍යාපනය අවසන් කරපු බැංකු ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න හීන දකින දූලා පුතාලට මේක කදිම අවස්ථාවක්. රැකියා ස්වභාවය සහ වගකීම්. මේ තනතුර ගැන කිව්වොත් දුවේ පුතේ ඔයාලට ලැබෙන්නේ පුහුණුලාභී තනතුරක්. ඒ කියන්නේ බැංකු කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? ගනුදෙනු කරුවන් එක්ක සුහදව කතා කරන්නේ කොහොමද? සහ නවීන බැංකු පද්ධති භාවිතා කරන ආකාරය ගැන ඔයාලට මෙතනදී හොඳ ප්‍රායෝගික දැනුමක් ලබා දෙනවා. මූලිකවම බැංකුවේ එදිනෙදා මෙහියුම් කටයුතු වලට සහාය වීම සහ පාරිභෝගික සේවයේ විශිෂ්ට අයුරින් පවත්වාගෙන යාම ඔයාලගේ ප්‍රධාන වගකීමක් වෙනවා. අපේක්ෂිත සුදුසුකම්. හරි. දැන් අපි බලමු මේ සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා. දැන් මම කියන කරුණු හොඳින් මතක තබා ගන්න. වයස. ඔයාලගේ වයස අවුරුදු 23ට හෝ ඊට අඩු විය යුතුයි. සාමාන්‍ය පෙළ O level. ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් ඇතුළුව සම්මාන සාමාර්ථ ක්‍රෙඩිට් පාසස් 5ක් තියෙන්න ඕන. උසස් පෙළ A level. සාමාන්‍ය ඉංග්‍රීසි විෂය හැර අනෙකුත් විෂයන්ගෙන් අවම වශයෙන් විෂයන් දෙකක්වත් සමත් වෙලා ඉන්න ඕන. වෙනත් දක්ෂතා ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව, පරිගණක දැනුම MS Office සහ අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන උනන්දුව මෙතනදී ගොඩක් වැදගත් වෙනවා. වැටුප් සහ ප්‍රතිලාභ. දූල පුතාලා ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි වැටුප් කොහොමද කියලා. පුහුණු කාලය තුලදී ඔයාලට ඉතාමත් ආකර්ශනීය දීමනාවක් හිමි වෙනවා. ඒ වගේම පුහුණුව සාර්ථකව අවසන් කළාට පස්සේ ස්ථීර සේවයට ඇතුළත් වෙන්නත් බැංකු ක්ෂේත්‍රයේ තියෙන අනෙකුත් වරප්‍රසාද සහ උසස් වීම් ලබා ගන්නත් ඔයාලට ලොකු අවස්ථාවක් ලැබෙනවා. මේක නිකම්ම රක්ෂාවක් නෙවෙයි, ඔයාලගේ අනාගතය සුරක්ෂිත කරන වෘත්තීය ගමනක ආරම්භයක්. අයදුම් කරන ආකාරය. ඉතින් දුවේ පුතේ මේ සඳහා අයදුම් කරන්නේ කොහොමද? ඉතාමත් සරලයි. ඔයාලගේ යාවත් කාලීන කරන ලද ජීවදත්ත පත්‍රිකාවක් CV එකක් සකස් කරගන්න. එහි ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංක නිවැරදිව ඇතුළත් කරන්න. බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා හෝ ලබා දී ඇති විද්‍යුත් තැපල් ලිපිනයට ඊමේල් ඔයාලගේ අයදුම්පත යොමු කරන්න පුළුවන්. මතක තබා ගන්න අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ 2026 අප්‍රේල් මාස 30 වෙනිදා. විශේෂ කරුණු. අවසාන වශයෙන් දුවේ පුතේ මේ වගේ බැංකු රැකියාවකට අයදුම් කරද්දී ඔයාලගේ පෙනුම සහ ආකල්ප ඇටිටියුඩ් ගොඩක් වැදගත්. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙද්දී ඉතාමත් වෘත්තීය මට්ටමින් ඒ සඳහා සූදානම් වෙන්න. ඔයාලට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම උදව් කරන්න. ඉතින් අදම ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න ඔයාලා හැමෝටම සුබ අනාගතයකට ආශිර්වාද කරනවා.